ඔයාලට පුළුවන් මේ ක්ලාසස් වල join වෙන්න. grade 3 to 11 කම ක්ලාසස් කරනවා. grammar, reading, listening ඔක්කොම points ටික writing එක ඔයාලට කරනවා. ඒ ක්ලාසස් වල තියෙන specialty එක තමයි ඔයාලා කවදා join වෙනවා. ඒ කියන්නේ මාස දෙකක් පහුවෙලා එකක් පහුවෙලා join වෙනොත් ඔයාලට පුළුවන් ඒ පහුවන මූලික දැනුම. ඒ වගේ මම ඔයාලට හැමදේම කියලා දෙනවා. මූලික දැනුම ඒ කියන්නේ කොහොමද අපි pronounce කරන්නේ English word එක pronounce කරන තැන ඉඳන්. grade 11 නම් grade 3 උනත් ඔයාලට අදාළව කොහොමද අපි මේ English word එක pronounce කරන්නේ තැන ඉඳන් English word එකක් pronouncing කොහොමද හදාගන්න තැන ඉඳන් pronouncing rule ටිකත් ඔක්කොම කියලා දීලා ඔයාලගේ English syllabus එකට යනවා. ඉතින් ඒ හැම එකක්ම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් classes වලට join වෙන්න පුළුවන්. මේ number එකට message එකක් දාලා ඒ වගේ between 18 and 25 students ලටත් ඔයාලට පුළුවන් මගේ spoken class එකක් යනවා. ඒකට join වෙන්න. ඒකෙදි ඔයාලට වෙනම books වර්ග 3-4ක් තියෙනවා. ඒ ටිකත් කියලා දෙන ගමන් 3 or 4 hours යනවා මගේ class එක week එකට. ඉතින් ඒවත් එක්ක ඒකෙදිත් මම ඔයාලට English කතා කරන්නේ, ලියන්නේ හැමදේමත් කියලා දෙනවා. ඉතින් ඒකට join වෙන්න කැමති අය. Everyone, today I am going to teach about spoken listen. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ spoken sentence ටිකක් ගැන. ඒ කියන්නේ පාවිච්චි වෙන sentences ටිකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ අවස්ථාවකට හරියන sentences ටිකක් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් අපි මේ sentences ටික බලමු. Turn off the light කියන්නේ light එක off කරන්න. Don't be late. ඒ කියන්නේ පරක්කු වෙන්න එපා. Are you sick? Are you sick කියන්නේ ඔයාලට අසනීපද? Look at me. බලන්න මන් දිහා. I am so hungry. කියන්නේ මට ගොඩක් බඩගිනි. It's mine. It's mine කියන්නේ මේක මගේ. Don't think so. ගොඩක් හිතන්න එපා. Forgive me. Forgive me කියන්නේ මට සමාව දෙන්න. Take off your shoes. ඔයාගේ සපත්තු ගලවන්න. ඉතින් මම අද ඔයාලත් එක්ක 6ක් විතර කතා කරා. ඉතින් ඒ ටික study කරන්න. මේවා ඕනි වෙන ස්ථාන වල දාන්න සිංහලෙන් දන්නවා මම. මට සමාව දෙන්න. ඒතර forgive me මට සමාව දෙන්න කිව්වම ඔයාලට පුළුවන් type වලදී මොන හරි අවස්ථාවකදී සමාව දෙන්න කියන්නේ නැත forgive me කියන word එක පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ English words ගන්න, මේ වගේ English sentence ඉගෙන ගන්න, මේ වගේ spoken චූටි points ඉගෙන ගන්න මාත් එක්ක ඉන්න. මගේ videos එකෙන් touch එකේ ඉන්න. අද වචන එක similar word දෙකක් තමයි කියන්න යන්නේ. ඔයාලා දන්නවනේ බලන්න කියන එකට අපි සාමාන්‍යයෙන් කියන්නේ look කියන එක. ඒ වුණාට අපිට මේ look කියන එක වෙනුවට two words තව වචන දෙකක් use කරන්න පුළුවන්. observe one, glance කියන word දෙක. මේ observe glance කියන්නේ බලන්න නරඹන්න කියන. ඉතින් ඔයාලට පුළුවන් look කියන තැනට මේ glance observe කියන වචන දෙකක් use කරලා බලන්න. example ගැන කතා කරොත් look at the board. ඒ කියන්නේ board එක දිහා බලන්න. observe the changes careful. ඒ කියන්නේ වෙනස්කම් දැන අවධානයෙන් බලන්න කියන එක තමයි මේ observe the changes carefully කියන එකෙන් කියන්න පුළුවන්. මම මේ දැන් කතා කරන්නේ example. ඒතකොට glance කියන එකේ glance at this note. ඒ කියන්නේ මෙම note එක දිහා බලන්න. කියන්නේ මේ note එක නිරීක්ෂණය කරන්න. ඒ තේරුම් තමයි මම අද කියා දීපු words තුනෙන් කියන. ඒතර words තුන මොකද්ද? අපි ගමු word එක look කියන එක. look එකට look use කරන තැන බලන්න කියලා use කරන තැන අපිට observe and glance කියන word දෙක use කරන්න පුළුවන්. ඉතින් ඔයාලා execution එකක් නම් normally spoken වලදී වගේ නම් ඔයාලට මේ words දෙක use කරන්න පුළුවන්. එතකොට ඔයාලා මේ look කියන normally හැමෝම පාවිච්චි කරන වචනට වඩා මේ වචන දෙක පාවිච්චි කරලා බලන්න. එතකොට ඔයාට කවව හරි විශ්වාස කරන්න පුළුවන්ද? අපි කොහොමද ඒක අහන්නේ? අපි මොකක්ද ඒකට කියන word එක? අපි හැමෝම පාවිච්චි කරන trust කියන එකනේ විශ්වාස කරනට අපි කියන්නේ normally trust කියලා. ඒ වුණාට මම අද ඔයාලට තව වචනයක් කියලා දෙනවා. මේ trust කියන එක විශ්වාස කරන වෙනකොට ඔයාලා හරියට reliable කියලා word එකක්. RELIABLE word එක හරියට විශ්වාස කළ හැකි. ඒ word එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ trust කියන word එක වෙනුවට similar word එකක්ම තමයි. ඒ වුණාට ඔයාලා මොන හරි දෙයක් ගැන විශ්වාස කරන්න පුළුවන්ද? trust කියන word එක වෙනුවට මේ reliable කියන word එක use කරලා බලන්න. අනේ මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මේ වගේ word ටික. දන්න ඒ වුණාට professionally ඔයාලා professional English දන්නවා කියලා දැනගන්න පුළුවන් මේ words ටිකක් මම අද කියලා දෙන්නේ. දන්න සිංහල meanings ටිකක් තියෙන. ඒ වුණාට ලස්සන English words ටිකක් තියෙන. ඒ ටික practice කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් කොයි හරි තැනකදී මම English පුළුවන්, මම English දන්නවා කියලා මේ වචන ටික කියලා එතනින් ඔයාලා දන්නේ නැති වුණා ඒ වචන ටික practice කරලා ඉගෙන ගන්න. එතකොට ඔයාලට පුළුවන් එතන පොඩ්ඩක් හැපිලා පේන්නේ. ඉතින් මට මේ words පුළුවන්, මම මේ English දන්නවා, මට පුළුවන් මේ විදිහට කියලා. එතකොට අනිත් කෙනාත් දන්නවා, ඔයා අහනගෙන මෙයා English දන්නවා. ඒ විදිහට
ඔයාලා සොසයිටි එකේ ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා කොන් වෙන්න එපා. අතාරින්න එපා. මේ විදිහට පුළුවන් විදිහට කතා කරලා බලන්න. try කරන්න. වැරදුනත් කමන්නේ. ඔයා ඒ වර්ඩ් එක කියලා බලන්න ඒ තැනට. වැරදුනත් මොනට කියන්නේ නැහැ මේක දාන්න වැරදි එහෙම කියලා. ඊට පස්සේ ෂුවර් නැත්නම් බලන්න. ඕනේ තරම් ටෙක්නොලොජිස් තියෙන apps තියෙනවා. ඔයාලා ඕන දෙයක් දැනගන්න පුළුවන් මේ වර්ඩ් එක වැරදිද හරිද මම කිව්වා හරිද නැත්නම් කියන්න කලින් මේක බලන්න. ඉතින් එහෙම ප්‍රැක්ටිස් වෙන්න. ඉංග්‍රීසි හරි අපි ඉංග්‍රීසි කියවන්න ලියන්න පුරුදු වෙන්න නම් අපි අනිවාර්යයෙන් ඉංග්‍රීසි කියන දේ ප්‍රැක්ටිස් වෙන්නම ඕනේ. මොකද්ද මේ clarify කියන්නේ? CLARIFY. පැහැදිලි කිරීම කාට හරි මොනවා හරි දෙයක් පැහැදිලි කරන්න කියනවා නම් ඒ අර්ථ දෙන්න ඕන. ඔයාලට මේ clarify කියන word එක use කරන්න පුළුවන්. to something explain a thing. ඒ කියන්නේ මොනවා හරි දෙයක් පැහැදිලි කරන්න කියන මේ clarified කියන word එක use කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට words දෙකක් කියලා දුන්නානේ. මොකද්ද? reliable, clarify. reliable කියන්නේ මොකද්ද? විශ්වාස කරනවා කියන. ඒතර අපිට පුළුවන් මේ trust කියන word එකත් එක්ක මේ reliable කියන word එක use කරලා කොහොමද හරියට කියන්න. I can reliable him. ඒ කියන්නේ මට එයාව විශ්වාස කරන්න පුළුවන්. ඒ විදිහට I can trust him වගේම reliable කියන word එකත් use කරලා බලන්න. ඒ වගේම දැන් මම කිව්ව මොකද්ද? පැහැදිලි කරනතොට clarify. I can clarify in this lesson. මට මේ පාඩම පැහැදිලි කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට clarify reliable කියන words දෙකෙන් පුළුවන් ඔයාලගේ ඉංග්‍රීසි වල තියෙන practice ගන්න. words දෙකයි clarify reliable. ඉතින් මේ දෙක සිංහල meaning එක මතක තියාගන්න මොනකටද use වෙන්නේ කියලා එතනදී ඔයාලට පුළුවන් ඒක පාඩම් කරලා ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන් නම් ඔයාලට ඕනම ස්ථානයකට ගිහිල්ලා ඒ words දෙකේ සිංහල meaning එන තැනකට ඒ දෙක කියලා students අද මම ඔයාලට චූටි ස්පෝකන් ලෙසන් එකක් තමයි කියලා දෙන්න යනවා. ඔයාලා දන්නවද සිංහලෙන් මේ V කියන එකට අපි ඉංග්‍රීසි වලින් will කියලා කියනවා කියලා. මොකද්ද මේ V කියන්නේ? මොකද්ද මේ will කියන්නේ? VILL will එක තමයි මේ අපි සිංහලෙන් V කියන එකට ඉංග්‍රීසි වලින් will කියලා කියන්නේ. සිංහලෙන් වියන්නක් දානවා වෙනුවට අපි ඉංග්‍රීසි වලින් වියන්නක් දානවා ක්‍රියාපදයේ ඉස්සරහට. ඒ කියන්නේ දැන් කිව්වා V කියන්නේ will කියන එක. ඒතර ක්‍රියාපද මොනවද? ක්‍රියාපද වලට අපි කියන verbs කියලා මොනවද? run, cry, go, eat, ඒවා ක්‍රියාපද අපි කරන හැම ක්‍රියාවක්ම ආйти වෙන්නේ ක්‍රියාපද වලට. අපි මේ සිංහලෙන් දාන්නේ V කියන එක ක්‍රියාපදයේ අන්තිමට ඒ වුණාට අපි ඒක ඉංග්‍රීසි වලින් දාන්නේ ක්‍රියාපදයේ ඉස්සරහට. මොකද? will කියන්නේ වියන්නනේ. ඒතර will cry. ඔයා cry කියන්නේ අඬනවා. එතකොට will cry කියන්නේ ඔයා අඩාවි. ඒක තේරුණාද? අපි සිංහලෙන් කියන්නේ ඔයා අඩාවි, අඩාවි. ඒ වගේ වී අනාගතේ වෙන්න තියෙන දෙයකට තමයි අපි මේ ඉංග්‍රීසි වලින් will කියලා දාලා කියන්නේ. يعني will cry, will eat, will go, යාවි, අඩාවි, කාවි. එනවාද? singular plural කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. will විතරයි දාන verb එක ඉස්සරහට. ඉතින් ඒකෙන් කියන්නේ අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන කියන එක. ඒ කියන්නේ ක්‍රියාපදයේ අවසානයේට සිංහලෙන් අපි අඩාවි, නටාවි කියන v එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ verb එකේ ඉස්සරහට will කියන word එක use කරලා will cry, will dance, will go, ගයාවි, නටාවි, යාවි ඒවට will කියන එක use කරලා අපි verb එකක් දානවා කියන්නේ අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන තමයි මේ ඒ විදිහට දාලා කියන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා නේද මේ චූටි grammar lesson එක. ඉතින් අද ඉඳන් ඔයා අනාගතේ මේක කරන්න ඉන්නවා කියලා කියද්දි will use කරලා කියලා බලන්න. ඔයාලා දන්නා චූටි English words මොනවාද? English actions මොනවාද කියලා දාන්න verbs වලින් ඒවට will use කරලා බලන්න future word එකක් කියද්දි. මෙතනදී මම ඔයාලට තව චූටි දෙයක් කියලා දෙනවා. ඒ කියන්නේ එක දෙයක් ගැන කියද්දි බබෙක්, පෑනක්, පැන්සලක් ඒ කියන්නේ අල් කයන්න කියන එකෙන් අපි ඉංග්‍රීසි වලට කියන්නේ මොකද්ද? අපි ඉංග්‍රීසි වලදී මේ එක දෙයක් ගැන කියද්දි a baby, a car, a pen ඒ කියන්නේ කාරයක්, පෑනක් එක දෙයක් ගැන කියද්දි අපේ word එක ඉස්සරහින් noun එකක් වෙයි, noun clause එකක් ඒවට ඒ කියන්නේ තනි පදයක් ගැන කියද්දි අපි ඒක ඉස්සරහට ඒ කියන article එක use කරලා තමයි කියන්නේ. pen, පෑනක්, book, පොතක් ඒ විදිහට එක දෙයක් ගැන කියද්දි අපි use කරලා තමයි ඒ sentence එක හරි, වාක්‍ය හරි, word එක හරි කියන්නේ. ඒ වලට V කියන්නේ will වලට. ඉතින් අපි මේ sentence එක හදලා කියන්නේ දවසක් ඒවි. ඉතින් අපි දවසට කියන්නේ ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද? day. තියෙන a day. එතකොට ඒ V නම් V වලට එන්නේ මොකද්ද? will කියන. ඒතර ඒ V. එතකොට දවසක් ඒවි.
a day will come. ඒවි කියන්නේ come. ඒ විදිහට sentence එක හදාගන්න try කරන්න. ඒ වගේම අපි also use කරන්නේ කියන අල් තයන්න කියන එකට මොකක්ද කියන්නේ? also කියලා. ඒ කියන්නේ we also අපිත් ඔයත් you also ඔවුනුත් they also. ඉතින් තේරුණාද? අල් කයන්න කියන්නේ අපේ වර්ඩ් එකට noun එකට ඉස්සරහට කියන ආටිකල් එක දාලා. ඒ කියන්නේ පෑනක් නම් a pen. කියන්නේ අඩාවී නම් ඒතර මොනවා හරි දෙයක. ඒ කියන්නේ ක්‍රියාපදයේ අන්තිමට සිංහලෙන් වී තියේ නම් අපි ඒක ඉංග්‍රීසි එක වර්ඩ් එකට කලින් will දානවා. ඒතර will cry, will dance, අඩාවී, නටාවී. ඒ විදිහට. එතකොට ඉතින් තේරුණාද? වාක්‍යයක් හදද්දි මේක try කරලා බලන්න. තියේ නම් we also කියන්නේ අපි also අයත් he also ඔහුත් ඒ විදිහට තියෙන මොන හරි වාගේ අපි ඒකට also දානවා. අල් කයන්නක් තියෙන පෑනක් ෆෑන් එකක් පුටුවක් නම් a chair a pen a book කියන ආටිකල් එක යූස් කරන. ඒ වගේම ක්‍රියාපදේ අකට වී තියෙන කරාවි ගයාවි නටාවි නම් will dance will cry. ඒ විදිහට තමයි ස්පෝකන්ස් වල sentences අපි ස්පීකින් හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න. ඔයාලා චුටි චුටි වාක්‍ය ටිකක් හදලා දාන්න ප්‍රැක්ටිස් වෙන්න.